අයිබෝවන් යාළුවනේ. ඉතින් අද ඔන්න මම හදන්න යන්නේ රසවත් කෑමක්. මේක ඉතින් අවුරුදු දවස්වලට නම් නියම කෑමක්. ඉතින් මම ඒකට අරගත්තා මේ වගේ තක්කලි ටිකක්, රතු ලුණු, රම්පි කරපිංචා, ඒ වගේම මේ වගේ තෙල්. මගේ තෙල් එක නම් ඉතින් මෙදිලා මෙහෙම තමයි සීතලට මේ පොල් තෙල්. ඊට පස්සේ මේ වගේ ලුණු ටිකක් ලියාගත්තා. ඒ වගේම මම පොඩ්ඩක් වෙන්න ගත්තා මේ මොනවාද 3-5 ටිකක්. ඒ වගේම මිරිස් කෑලි ටිකක්, තක්කලි, සුදු ලුණු, ඒ වගේම මේ කුරුඳු පොත්තක් එහෙම ගත්තා. ඉතින් මගේ ප්‍රධාන දේ තමයි කජු. මේ තියෙන මං කජු ටික තම්බගෙන මට මේකට එක දෙයක් අමතක වුණා, කහ පොඩ්ඩක් දාන්න තම්බන වෙලාවේ. ඉතින් ඒ නිසා මම මේක ටෙම්පරාදුව දාන වෙලාවට කහ ටිකක් එකතු කරනවා. ඔයාලා නම් ඉතින් කහ දාගෙනම තම්බ ගන්න ලස්සනයි. එතකොට ඊට පස්සේ මම මේ වගේ භාජනයකට තෙල් ටිකක් එකතු කරගත්තා. මේ පොල් තෙල්. ඉතින් පොල් තෙල් එකතු කළාම හරිම හොඳ සුවඳක් එනවා. රස වගේම තමයි. ඉතින් පොල් තෙල් ටිකට මම මුලින්ම එකතු කරගන්නේ මගේ ලුණු ටික. ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට දලාගත්ත සුදු ලුණු ටිකයි කුරුඳු පොත්තයි එකතු කරගන්නේ. ඉතින් මොකද නැත්තම් සුදු ලුණු ටික මේ කර වෙලා යන්න පුළුවන් මේ තෙල් වල. ඒ නිසා මම ඉස්සෙල්ලා රතු ලුණු මේ මගේ ලියාගත්තු ලොකු ලුණු ටික එකතු කරලා ඊට පස්සේ තමයි සුදු ලුණු එකතු කළේ. ඉතින් මම මේකට ලුණු ගොඩක් ගත්තා. මොකද මේක කජු ටෙම්පරාදුවක්නේ. කජු උයනව නෙමෙයිනේ. ඒ නිසා මම මේකට ලුණු ගෙඩි 2-3ක් ලියාගත්තා. ඊට පස්සේ ඒක මම මෙන්න මේ විදිහට ටෙම්පරාදුවට දාගත්තා. ඒ ටික පොඩ්ඩක් මැලවෙන්න තිබ්බා තෙලෙන්. ඉතින් ඊට පස්සේ මම අර තලාගත්ත සුදු ලුණු බිත් 3-4යි කුරුඳු පොතු කෑල්ලයි මේකටම එකතු කළා. ඉතින් ඇත්තටම මේ කජු ටෙම්පරාදුව නම් හරිමම ලේසි හදාගන්න. ඒ වගේම ගොඩාක්ම රසවත්. කහ බත් වලට, එළවලු බත් එහෙකට, සුදු බත් එහෙකට වුණත් ඇත්තටම හරිම රසවත් කෑමක්. ඉතින් මේ උත්සව කාලෙදී කාට වුණත් හදලා බලන්න පුළුවන්. ඉතින් ඔය විදිහට සුදු ලුණු ටික එකතු කරලා ඒ ටිකත් චුට්ටක් මැලවෙනකොට මගේ අනිකුත් දේවල් ටික මේකට එකතු කළේ මම. කරපිංච දාගත්තා. ඊට පස්සේ මගේ අර කපාගත්තු අමු මිරිස් කරල් කීපේ මම මේ විදිහට ටිකක් ලොකුවට කපා ගත්තේ. ඒ ටික දාගත්තා. ඊට පස්සේ මගේ තක්කලි ඒ දේවල් ටිකත් මේකට ක්‍රමයෙන් එකතු කළා. කහ ඒ වගේම 3-5 මේ ඒ ටිකත් මේකට මේ විදිහට එකතු කරලා අවසානයේදී තව ලුණු අපි දැන් කජු තම්බ ගන්නකොට ලුණු ටිකකුත් දාලා මම නම් තම්බ ගත්තේ. ඒ නිසා මේකට ලුණු එකතු කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ලුණු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවේදී ලුණු එකතු කරගත්තේ නැත්නම් මෙන්න මේ වෙලාවේදී අපිට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් ඊට පස්සේ අපි මේකට ලුණු ටික එකතු කරගත්ත මම ආයිත් ගොඩක්ම පොඩ්ඩක් ඒක මාර වචනයක් ආවේ.
පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ කජු ටික එකතු කළා. ඊට පස්සේ ඉතින් මේකට මම මේ හොඳට කලවම් කරගන්න එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ ආයි මිරිස් කෑලි ටිකක් මම එකතු කරගත්තා. තමුන්ට කැමති විදිහට එකතු කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම හොඳට කලවම් කරගත්තාම අපිට රසවත් කජු තෙම්පරාදුවක් හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක්ම ස්තුතියි. නැවත දවසක අපි ආයිත් හමු වෙමු. ආයුබෝවන්.